මේ සිහිනයක් වැනි ජීවිත කාලය තුල අපිට සදාකාලික මිතුරන් සහ සදාකාලික සතුරන් හමු වෙන්නේ නැහැ. සදාකාලික හිමිවීම හෝ සදාකාලික අහිමිවීමද හමුවන්නේ නැහැ. සදාකාලික ජයග්‍රහණ හෝ සදාකාලික පරාජයන්ද පවතින්නේ නැහැ. මේක తాවකාලික සංචාරයක් පමණයි. මේ සියල්ල මේ මොහොතට අපේ సంతානය තුළ ගොඩනැගෙන සංකල්පනාවන් පමණයි. එම නිසා අවස්ථාවට මොහොතට සතුටින් ජීවත් වෙන්න. ගමනාන්තය වෙත ළඟා වුණාම සතුටින් සමුගන්න. සියල්ලටම සතුටින් සමුදෙන්න. කෙටිකාලීන ජීවිතය ඇතුලේ සදාකාලික සිහින මවන්න එපා. ඒ මවන සෑම සිහිනයක්ම තවත් මුලාවක්ම බව තේරුම් ගන්න. එය හඹා යන්න එපා. කිසිවිටක මේ ජීවිතය අනවශ්‍ය වෑයමකින් අල්ලා නොගෙන සිටීමට වග බලා ගන්න. ඔබ බලාපොරොත්තු වන සියලු දේ සාක්ෂාත් කරගත්තත් ඔබ සියල්ල හිමි කරගත්තත් අවසානයේ ඔබට තේරුම් යාවී අවශ්‍යම දේ ඔබට මගහැරී ඇති බව. ඔබට දැනෙයි ඔබට ඔබව අහිමි වූ බව. ඒ නිසා තමාවම සොයාගන්න. තමාගේ ආධ්‍යාත්මය සොයාගන්න. සත්‍ය වූ අපි කවුද යනුවෙන් අප විසින් විමර්ශනය කරගමු. අපගේ සත්‍ය ස්වභාවය සොයා ගැනීම සම්පූර්ණම අපගේ වගකීමයි. අපේ අසම්පූර්ණ බවට මේ ලෝකෙ කිසිම කෙනෙක් වගකිව යුතු නැහැ. එහි වගකිව යුත්තා අපිම පමණයි. ඔබේ වගකිව යුත්තා ඔබමයි. අවදි වෙන්න. සිහිනුවන ඇති කරගන්න. ප්‍රඥාවේ ආලෝකයට පත්වෙන්න.